අග්ධාතවලට අප හේතු අන්තයන් වන ලෙස උන්වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුනට කීකරුව විසූසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ලම සිතී නිදන් කරගත. ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කායේ ශක්තියෙන්ද දෙවියන් වහන්සේගේ හා මිනිසුන්ගේ ප්‍රසාදය ලබමින්ද වැඩුණුසේක. මාගේ ආදර සහෝදර සහෝදරියනි ආදර දරුවනි, ජීවත් වීම අනුව මිනිසුන්ව කොටස් තුනකට වර්ගීකරණය කරන්නට පුළුවන්. ඒ කොටස් තුන අතිජාත, අනුජාත සහ අවජාත. මම පැහැදිලි කරන්නම්. අතිජාත කියන්නේ සාමාන්‍යයෙන් ඉහළ එහෙම නැත්නම් උසස් මට්ටමක ඉන්න අපි දරුවන් කියමුකෝ. දරුවන්. ඒ කියන්නේ දෙමව්පියන්ගේ මට්ටමට වඩා ඉහළ ගිය දරුවන්. දෙමව්පියෝ ජීවත් වෙන පරිසරයට වඩා ප්‍රඥාවෙන්, බුද්ධියෙන්, දැනුමින් සදාචාරාත්මකව ඉහළ වැජබෙන දරුවන් අපි කියනවා අතිජාත දරුවන් කියලා. ආදරක තේරුවේ අපි ආදරය කරන්න ඕනේ අපි අම්මට තාත්තට ගොඩක්. අපි අඳින්නේ බ්‍රෑන්ඩඩ් ස්කර්ට්, අපි අඳින්නේ බ්‍රෑන්ඩඩ් ගවුන්. හැබැයි අපේ අම්මා තාත්තා එහෙමද? එයාට තෑග්ගක් දීලා එයා කැමති නැති වුණත් ඒ තෑග්ග ආදරයෙන් තුරුළු කරගද්දි ඒක විඳින්න. ආදරවන්තයන්ගේ දවසේ ඔබේ ආදරවන්තියට රතු රෝස මලක් දෙද්දී ඔබේ තාත්තට ඔබේ අම්මට හදුවක් දෙන්න ඔබ කැමති නැද්ද? අපි හැමෝටම විවිධ වර්ගයේ මිල අධික ෆෝන් තියෙනවා. ඔය ෆෝන් එකෙන් අම්මත් එක්ක කතා කරලා තියෙන්නේ විනාඩි කීයද? දවසට ඔය ෆෝන් එකෙන් තාත්තත් එක්ක කතා කරන්නේ විනාඩි කීයද? මේ ගීතේ බොහොම ලස්සනට ඒක තියෙනවා. වැලන්ටයින්දා රතුමල් දුන්නද? අම්මා තාත්තම මඩමඩ දැම්මද? අපි දන්නව කරන්නේ මඩමඩ. හිතවල කෝබන ආදරේ. බැලු අත iPhone තිබ්බට නූතන ශරීර බ්‍රෑන්ඩ් ඇල්ලට හිතවල කෝබන ආදරේ. ආදරේ දෙවියෝ හදවතට තට්ටු කරලා බලන්න. ඇත්තටම ඔබේ අම්මට ආදරේද? කවදාවත් මේ මෑණියෝ ඉස්සර පොරොන්දු වෙන්නකද? මගේ රත්තරන් අම්මගේ ඇස් දෙකට මම නම් ආයේ කඳුලක් නම් දෙන්නේ නැහැ කියලා. මේ මෑණියෝ ඉස්සර පොරොන්දු වෙන්න දුවේ මගේ රත්තරන් තාත්තගේ ඇස් දෙකට ආයේ කවදාවත් කඳුලක් දෙන්නේ නැහැ කියලා. ඒක මහ පොළොව නුහුලන පාපයක්. අපේ අම්මා තාත්තා අපි හින්දා අඬනවා කියන්නේ මහ පොළොව නුහුලන පාපයක්. ஆண்டவர்களோடு இருப்பாராக. ஆன்மாவோடும் இருப்பாராக. லூக்கா எழுதிய நற்செய்தியிலிருந்து வாசகம். ஆண்டவரே மாட்சி உமக்கே. 3 நாட்களுக்கு பின் அவரை கோவிலில் கண்டார்கள். அங்கே அவர் போதகர்கள் நடுவில் அமர்ந்து அவர்கள் சொன்னதை கேட்டுக்கொண்டும் அவர்களிடம் கேள்விகளை எழுப்பிக் கொண்டும் இருந்தார். அவற்றை கேட்ட அனைவரும் அவருடைய புரிந்து கொள்ளும் திறமையும் உங்களுடைய வாழ்வு ஆண்டவருடைய ஆசீர்வாதத்தோடு நலமாயிருக்கும், ஆகையால் பெற்றவர்களுடைய
வார்த்தையை கேட்டு அதன்படி நடந்து கொள்ளுங்கள். கடைசியாக அன்பார்ந்த சகோதர சகோதரிகளே, மரித்த பாப்பரசர் பிரான்சிஸ் இவ்வாறாக சொல்லுகிறார். In the roughest moments, remember, God is our Father. God does not abandon His children. அன்பார்ந்த சகோதர சகோதரிகளே, எங்களுடைய இயலாத தருணங்களிலே, விழுந்து இருக்கும் தருணங்களிலே ஞாபகத்திலே வைத்துக் கொள்ளுங்கள், கடவுள் எங்களுடைய தந்தை. ஒருபோதும் அவர் உங்களையும் என்னையும் கைவிட மாட்டார். ஆமாம்.